පින්නතුනි ගොඩාක් වෙලාවට අපිට වැරදෙන දෙයක් තමයි අපි ගැන හිතන අපිට හිතවත් කෙනාව අපිට තේරුම් ගන්න. ගොඩාක් දරුවන්ටත් ඒක නෙවෙයි තරුණ දරුවන්ටත් තියෙන ගැටලුවක් ඒක. අපි හැමෝටම මේමයි. අපිට හිතවත් වැඩිම හිතවත් කෙනා කවුද අපිට? අම්මයි තාත්තයි. ගමේ බැලුවාම වැඩිම හිතවත් කෙනා කවුද අපිට? පන්සලේ ආම්බුරෝ. මම උදාහරණයක් දෙකක් කියන්නද? දැන් බලන්නකෝ ඔන්න ගමේ දායක මහත්තයෙක් වාහනයක් ගේනවා. ඇවිල්ලා ආගම දහම විශ්වාස කරන අය නම් වාහනේ අරන් එනවා පන්සලට. අරන් ඇවිල්ලා හාමුදුරන්ට කියනවා හාමුදුරනේ මම වාහනයක් ගෙනාවා මේ තින්නේ අලුත් වාහනයක් කියලා. හාමුදුරුවෝ ඉරිසිය කරනවද? හාමුදුරුවෝ හරි සත්භාවයෙන් ආශිර්වාදාත්මක හිතින් පිරිත් නූලක් අරගෙන අර වාහනේ ඩ්‍රයිවිං සීට් එකට වාඩි වෙලා නේද? සුක්කාන මතින් අල්ලලා ඒකේ කොහේ හරි පිරිත් නූල ගැට ගහනවා ආශිර්වාද කළා හදවතින්. ගමේ වෙන කවුරුවත් උවම කරයිද? සහෝදරයා වුණා තීරිසියයි සමහරක් වෙලා. ඔව්. එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා ඇති හදවතින්ම සතුටු වෙන. නමුත් තමන්ගේ සහෝදරයාට උනත් හරියනවට කැමති නෑ. හැබැයි පන්සලේ හාමුදුරුවෝ එහෙම නෑ. ගමේ දායකයෝ ඕනෑම කෙනෙක් දිනු වෙනවා නම් ඔළුව උස්සනවා නම් හදවතින්ම සතුටු වෙන කෙනා කවුද? පන්සලේ හාමුදුරුවෝ. වෙනසක් නෑ. හිතන්නකෝ ගස් ගෙඩි කඩලා ජීවත් වෙන මිනිස්සෙක් කියලා. ඔය පොල් ගස් නගිනවා එහෙම කියන්නේ. ඒ මිනිස්සයා සමහරක් වෙලාවට පන්සලට මුර දානේවත් දෙන්නේ නෑ. කඩන පින්කමකටවත් ආධාර කරන්නේ නැහැ. ඇයි? නොහැකියාව නිසා. හැබැයි මේ මිනිස්යාගේ දරුවා ශිෂ්‍යත්ව විභාගෙට ඉන්නවා. අර මිනිස්යා දරුවව එක්කන් එනවා හෙට විභාගෙට යන්න තියෙනවා පන්සලට. හාමුදුරුවෝ පිරිත් නූල බඳින්නේ ඔළුව අත ගන්න විභාගේ පාස් වෙන්න කියලා. ආශිර්වාද කරන්නේ එහෙමයි. පේල්වයන් කියනවද? නැහැ. ඊළඟට ගමේම ඉන්න පන්සලට ලක්ෂ ගණන් කෝටි ගණන් දෙන මිනිස්සයා, පොහොසත්ම මිනිස්සයා. එයාගේ දරුවවත් අරන් එනවා ශිෂ්‍යත්වයට. වෙනසක් තියනවද හාමුදුරුවන්ගේ හිතේ? දෙන්නටම ආශිර්වාද කරන්න එක වගේ. බලන්න කොච්චර හිතවත් බවක් තියනවද කියලා නේද? තමන්ගේ වාහනේ අරගෙන ගිහිල්ලා ආශිර්වාද ගන්නකොට හාමුදුරුවෝ පිරිත් නූල බැන්දට හාමුදුරුවෝ හදවතින්ම සතුටු වුණාට පන්සලේ හාමුදුරුවෝ වාහනයක් ගෙනාවොත් පාසකම්මල දන්නවා ඒක නීනායි මොන තරම් දේවල් කියනවද නේද? හාමුදුරුවන්ට මොන තරම් දේවල් කියනවද?